යනකොට ඔය කටවල් වලින් කුණු හරප කීයක් විතර කියලා ඇද්ද? 2. කොහොමත් 3ට වැඩියෙන් කියලා දෙනවා. නිකන් හිතන්නකො ඉඳගෙන ඉන්න ගම මම මගේ කටින් කුණු හරප කීයක් කියලා දෙනවා. මොන 2ද 3ද පින්නද පගෝදි ගණන් කුණු හරප පල්ලා නැද්ද මේ වෙනකොට? කටවල් වලින් වැඩිපුරම කියන්නේ මොනවද? දැන් මේ බණවඩුවෙන් එළියට යනකොට එක්ක සරප්පු දෙක උස්සලා තියෙන්න ඕන මොකෙක් හරි. මේ හොරකම් කරනවද නැතුවද? නැත්තම් උළුවස්සේ ඇඟිල්ල වදින්න ඕන. මොනවද කියන්නේ? කුණු හරප. ගෙදර පූසා බුදියාගෙන ඉඳලා පෑගුණත් මොනවද කියවෙන්නේ? ඇදියට පූසාට කුණු හරපෙන් බයින්න නැද්ද මේක මෙතන බුදී කියලා? ඒකයි බිම් බුදියන සෑඳන් වල ගිහිල්ලා බුදියන්නද? කටවල් වල තියෙන්නේ මොනවද වැඩිපුර? මොකටද පින්නද ඔච්චර කුණු හරප කියන්නේ? අවුරුත් හිත සතුටින් කුණු හරප කියනවද? එහෙම කියනවනම් ඒ මානසික ලෙඩ. මතක තියාගන්න. කවදාවත් කිසි කෙනෙකුට කටක් කරලා කුණු හරපෙන් බයින්න එපා. මේ කරන කියන හැම එකක්ම මේකක් කියන්නම් අර මේ පැත්තවල බොනවා කියලා කිව්ව හින්දා තාත්තලා. සමහර තාත්තලා ඉන්න මට මේ පැත්තවල බන වලට කියනෙකුත් නැහැ මම මේක කියලා තමයි පින්නතුනේ යන්නේ. තාත්තලා ඉන්නවා ඇන්දෑවේ කෙලලා එනවා කියන මේ බීලා එනකොට පොලිසියෙන් අහු වුණත් පොලිසියට ටෝක් කරනවා නොබීපු ගන්නට. එහෙම වෙරියක් නැහැ එහෙම. ගෙට කොට වෙච්ච ගම අර තිරිසංගත ඉස්මතු වෙන්න නිච්චයක්වත් නැහැ පාරේ නෝ. සමහර ළමයි කියන්නේ අපිට ගෙට කොට වෙච්ච ගමන් අර තියෙන ගෑනු ගති කාටද පෙන්නන්නේ? බිරිඳට පෙන්න. කියලා ආපුවාම තාත්තා තරම් වීරයෙක් ඉන්නවද ගෙදර වෙන කොහෙවා? පලන කුණු හරප ගොඩවල් පෙන්නතුනේ. මේ සමහරට එහෙම නැතුවත් ඇති මං එහෙම කිව්වට හොඳේ. ඔය වෙන පැතිවල ඒවා මම මේ කියන්නේ. මතක තියාගන්න. මිනිස්සු වෙලා උපදින්නේ ඕව හොරන්න නෙමෙයි. පෙන්නතුනේ මම මේ තාම දැන් බණ පටන් ගන්න විනාඩි 40යි. සූස් ගන්න එපා වෙලාව කියන එක ඉක්මනට යනවා.